මොකද එක වැඩියෙන් වැඩ කරන පැයක් එක ලකුණක් දෙකක් වැඩි කරනවා. ඔය එක ලකුණක් දෙකත් එක්ක ඉසෙඩ් එක වෙනස් වෙනවා. ඉසෙඩ් එක වෙනස් වෙන එකෙන් තමන් යන කැම්පස් එකේ කෝස් එක වෙනස් වෙනවා. ඒ කෝස් එකත් එක්ක ගොඩක් වෙලාවට ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඒ සමහරවිට රුහුණ කැම්පස් එකට යන්න ඉතල ජැෆ්නා කැම්පස් යන්න වෙලා රුහුණ කැම්පස් යන්න වෙන්න පුළුවන්. උතුර දකුණ වෙනස් වෙන්න පුළුවන්. ජීවිතේ ඒ ගෙවෙන කාල වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් මේ ටිකේ උපරිමය දෙන්න වාගේ. තව මාසෙකින් මේ තව මාස දෙකකින් විභාග කටයුතු සියල්ල ඉවරනාට පස්සේ මාසෙකින් පටන් ගන්නවා මාස දෙකකින් ඉවර වෙනවානේ. විභාග කටයුතු ඉවරනාට පස්සේ ඔයාට කියන්න පුළුවන් වෙනකොට මං ඉතින් මගේ උපරිමය කරා. ඉතින් ඔය ටිකේ ආයි කතා කරන්න දෙයක් නැහැ උපරිමය කරා. ඕක තමයි වැදගත්ම වචනේ. සහ සාමාන්‍ය මම කලිනුත් කිව්වා වගේ ඕන තරම් ඔයාලට තේරෙන්න ඇතිනේ. මේ ටිකේ ප්‍රශ්න වැඩි. විවිධාකාරයේ තමන් බලාපොරොත්තු වූ ප්‍රශ්න වැඩි. වැඩ කරන මනුස්සයාට තමයි ප්‍රශ්න එන්නේ බය වෙන්න එපා. වැඩ කරන්න නැතුව ඉන්න මනුස්සයාට ප්‍රශ්න එන්නේ නැහැ. වැඩ කරන මනුස්සයාට ප්‍රශ්න එනවා. ඒ නිසා තමන් ගැන ෂුවර් කරන්න. මම හැම වෙලාවෙම කියන්නේ තමන් ගැන අධික විශ්වාසයෙන් වැඩ කරන්න. හරි? විශ්වාසය වැඩි වෙනවත් එක්ක ලකුණු වැඩි වෙනවා. තමන් ගැන අධික කියන ඒතර විශ්වාසය වැඩි නැත්නම් ඔයාලට ගණන් වලට බහින්න හිතෙනවා, වැඩ කරන්න හිතෙනවා, මොනවා කරන්න ගියත් තමන් ගැන කොන්ෆිඩන්ස් තියෙන්න ඕනේ. මේ අර අමාරු කාලෙකදී දෙයක් ගොඩනගන එකෙන් අමාරු කාලෙකදී දැන් තව ලෙවල් එකක් දෙකක් අප් කරගන්න එකේ මේ වෙලාවේදී ඔයා ඉගෙන ගන්න මුළු ජීවිතේටම ස්කිල්ස් ටිකක් කරද අර පට්ට ප්‍රෙෂර් එක වැඩ කරන විදිය අර අමාරු වැඩක් කරන විදිය ඔයා ඉගෙන ගන්න. ඒතර ඒකේ ඉන බාධා ටිකක් තියෙනවා. වැඩේ කරන්න යනකොට එන ප්‍රශ්න ටිකක් තියෙනවා. දෙතුන් පාරක් try කරලා වරදිනකොට මොකද්ද කරන්න කියලා එකක් තියෙනවා. දැන් ගොඩාක් මිනිස්සු ඉන්නවා වැඩේ කරන්න ගිහිල්ලා වැඩේ try කරනවා එක පාරක් try කරනවා දෙපාරක් try කරනවා හරි ගියේ නැත්නම් අතහැරලා දානවා. ඒනොට රියලිස්ටික් ලෝකේ ඇත්ත ලෝකේ එහෙම වැඩක් කරන්න බෑ. වැඩ ගොඩ කරලා වැරදිලා තමයි හරියන්නේ. ඒ වැරදි ටික පාස් කරන්න ඕනේ. ව්‍යාපාරයක් කරන්න ගියත් සමහරවිට පළවෙනි බිස්නස් අයිඩියා එක ෆේල් වෙනවා. ඒතර සමහර මිනිස්සු කතරලා දානවා. දෙවෙනි එකත් ෆේල් වෙනවා. ඒකත් අත ඊට පස්සේ වැඩ ආයි කරන්නේ නැහැ. සමහරට පළවෙනි බිස්නස් එකේ කියන්නේ මොනවා කරන්න ගියා. ඒ හින්දා මේ ටිකේදී ඔය ඉගෙන ගන්න ස්කිල්ස් ටික අර වෙන ප්‍රෙෂර් එකේ වැඩ කරන එක අඩු වෙලාවකින් ලොකු වැඩක් කරගන්න එක නින්ද මැනේජ් කරගන්න විදිය ටයිම් එක මැනේජ් කරගන්න ඕක මුළු ජීවිත කාලෙටම ඔත් එක්ක තියෙනවා. මේ ටිකේ වගේ උපරිමය දෙන්න. මේ ටිකේ මන් දන්නව නෑ ඇඟට උණ වගේ හරිද? ඔය කාලේට ඇවිල්ලා ඇඟට උණ වගේ නින්දිය ගන්න වෙලාවක් ඇහැරන වෙලාවක් නෑ. ඔහේ යනවා රෑ නින්දර වැටෙනවා හෙට උදේ පාන්දර ආයිත් ඇහැරනවා ආයිත් එනවා. ආයිත් පේපර් එක ලියන්න යනවා අර උදේ වෙනවා රෑ වෙනවා තේරෙන්නේ නෑ මේ කාලේ. මට ඒක තාම මතකයි කියන්නේ මට මුකුත් මතක නැති එකෙන්නේ. ඒතර මට මතක නැති එක විදිහට මට ඒක තාම මතකයි. මොකද මගේ ජීවිතේ වෙනස් කරපු මූවමන්ට් එක ඒකින්ද. හරි. ඒ හින්දා අර ඒක අමතක වෙන්නේ නැහැ. උදේ වෙනවා රෑ වෙනවා මේ උදේ වෙනවා මේ රෑ වෙනවා ගණන් හදනවා වරදිනවා හරියනවා ගණන් හදනවා බැරි දෙකක් ආයි බලනවා විවරණයක් කියව ගන්නවා මාකියා කර වැඩ. හැබැයි ඉතින් මුළු සීන් එකම වැඩවල ඉන්න ඕනේ. try කරන්න ටික ටික හරියනවා try කරන්න උපරිමය දෙන්න. ගොඩක් වෙලාවට වෙන්නේ වර්ධින එක තමයි. ඒ කියන්නේ වැඩ ගොඩක් සාර්ථක කරනවා. ගොඩක් වෙලාවට වර්ධිනවා. ඉඳලා හිටලා හරියනවා. ටික ටික ලකුණු වැඩි වෙනවා. පළවෙනි පේපරේට වඩා දෙවෙනි එකේ වැඩි දෙවෙනි එකට වඩා තුන්වෙනි වැඩි නෙමෙයි. ටික ටික ඒක අන්තිමට හරියනවා. ඒ හින්දා තමන් ගැන විශ්වාස කරන්න. විශ්වාසය ගොඩාක් වැදගත්. ඒ විශ්වාසයත් එක්ක අර කියන්න බැරි අමුතු දේවල් තියෙනවා නිකන් අර තමන් වෙත රැදිලා එන විශ්වාසය වැදගත්. වැඩ කරන්න මහන්සි වෙන්න ඔයාට දවසක මතක හිටින්න මේ කාලේ තමයි. අර දවසක අර සතුටින් කියන්න පුළුවන් වෙන්නේ අර මොකක් හරි ස්ටේජ් එක කතාවක් කියද්දි මේ කාලේ මෙහෙම ගේමක් ගෙවලා. අමාරු කාලේ තමයි ලස්සනට කියන්න පුළුවන්. හරිද? ලස්සන කාලේ ගැන කාගේවත් කතන්දර වැඩක් නැහැ. අනිත් එක හැබැයි දිනුවහම විතරයි අමාරු කාලේට වටිනාකමක් එන්නේ. අර කතාව වටින්න දිනලා ඉවර කරාම විතරයි. කතාව එළිය පිළිගන්න දිනලා ඉවර කරාම විතරයි. කවුරු හරි මිනිස්සෙක් තමන් කරන වැඩ අසාර්ථක වෙලා මට මේක හින්දායි මේක බැරි වුණේ කියලා හේතුවක් කිව්වා කියලා කවුරුවත් ගණන් ගන්නෑ. හැබැයි දිනුවට පස්සේ ඇවිල්ලා කිව්වොත් එම් මට මේ කාලේ මෙහෙමයි කියලා අන්න එක පට්ට කතාවක් වෙනවා. හරි. ඒ හින්දා අතාරින්න එපා. මේ කාලේ අර රැයත් දවල්ලා නැති උනාට කමන්නේ වැඩ කරන්න. මැෂින් එකක් වගේ වැඩ කරන්න සරලව. මැෂින් එකක් වගේ වැඩ කරන්න. කිසිම හැඟීමක් දැනීමක් නැතුව නිදියන්න ඇහැරෙන්න වැඩ කරන්න. නිදියන්න ඇහැරෙන්න වැඩ කරන්න. ඒ මොකක් හරි පේපර්ස් ලියන්න විවරණය කරන්න කිසිම හැඟීමක් තියෙන්න බෑ මේ ටිකේ. උපරිමය කරන්න. හරි. උපරිමය කරන්න. මම හිතනවා දැන් අද උදේ 7ට අපි පටන් ගත්තේ
දැන් ඔයාලගේ අර උදේ ක්ලාස් එක තිබ්බනේ වාෂ්ප සාර්ථාවේදී ඒක පරක්කු වුණානේ ඉවර වෙන්න. ඒක 2යි කාලේ වුණානේ. දැන් 2 වෙනකොට 27 පන්ති පටන් ගන්නදී මං එතන ඉඳන් ස්ටේජ් එකෙන් ඒ කියන්නේ උදේ 4ට නැගපු වෙලාවේ ඉඳන් ස්ටේජ් එකෙන් බැහැලා නැහැ මේ ක්ලාස් එක වෙනකම්ම බැහැලා නැහැ නෙමෙයි මේ ක්ලාස් එක අතරමැද්දෙන් ඒතරයි දැන් පළවෙනි 26 ක්ලාස් එක ඉවරලා 27 ක්ලාස් එක අතරමැද්දේදී මම ස්ටේජ් එකෙන් බැස්සේ නැහැ මම මෙතනමයි හිටියේ 27 ළමයි මෙහෙම ආවා මෙහෙම හිටියා ඊට පස්සේ 27 ක්ලාස් එකෙන් පස්සේ පොඩි වෙලාවක් ඒකත් මේ ෆයිනල් රිවිෂන් එකේ මේ ටික මෙහෙම කියලා දෙනවා කියලා ප්ලෑන් කරගන්න තිබිච්ච වෙලාව විතරයි තිබුණේ ඒකෙදිත් විතරයි පන්ති නැතුව තිබිච්ච එකම පැය මොකද 27 පන්තියේ 6 විතර යනකොට ඉවරයි ළමයි මෙතන වැඩ ටික ඉවර කරලා කතා කරලා යද්දි 7ටයි මේක පටන් ගත්ත ওই පැය දිගට ඕක විතරයි හරිද ඒ හින්දා වැඩ කරනවා නම් අසීමිතව කරන්න පුළුවන් ඒක අර කරලා තියෙන හින්දා කියන්නේ ඔයාලා තාම මහන්සි වෙන්නේ නැහැ අත්‍තරම සරලව කිව්වොත් එහෙනම් ඔයිට වඩා ගොඩාක් මහන්සි වෙන්න පුළුවන් මම මුළු වෙලාවම හිටගෙන ඉඳලා තියෙන මේ උදේ 7 ඉඳන් රෑ 10යි පැය 15ක් ওই පැය 15න් ඉඳගෙන නැතුව ඇති භාගයක් පැයක් උපරිම වුණොත් ඉඳගෙන ඇති මුළු පැය වැහැලා තියෙනවා හරිද වැඩ කරන්න කට්ට ගන්න ටයිප්ස් 9ක් අද අපි කරා ටයිප්ස් 9ක් කරා ඊට පස්සේ ආලෝකයේ ආලෝකයේ තව එක ටයිප් එකක් තියෙනවා තාපය තියෙනවා තාපය MCQ කොහොමම වැඩේ යනවා හරිද හරි එහෙනම් මම හිතනවා දවස් සාර්ථකයි කියලා YouTube එක ඉවර වුණාට පස්සේ වැඩේ සාර්ථකයිද දවස හොඳයිද ෆයිනල් රිවිෂන් එකේ මේ වෑම් පොයින්ට්ස් වලින් ප්‍රයෝජනයක් ගත්තද ඔයා ඉන්න ලෙවල් එකෙන් අප් වෙන්න මේක උදව්වක් වුණාද කියලා කියන්න මම ඉදිරිය යන ගමන් ඔය ටික බලාගෙන රියැක්ට් එකක් දාගෙන යන්නම් මම කොහොමත් ඕක බලන්නේ තමයි ඊළඟට කරන්නේ හරි එහෙනම් ජයවා තා පැය 3ක් 4ක් අද පැය 2ක් නම් පුළුවන් අඩුම පැය 3ක් පුළුවන් අද පැය 3ක් පුළුවන් අඩුම එහෙනම් වැඩ කරමු ජයවා කියලා විතරක් ඉවර ගන්න ඕනේ